ඉතින් සුබ දවසක් කියලා ගිහලා අද යන්න හදනවා. ඉතින් අලුත්ම තැනකට ඉතින් ඇන්ලෑකරුවේ යමුනේද පදවියේ තියෙන තවත් ලස්සන තැනක් බලන්න. ඉතින් ඉතින් අපි එනවා මොකද. අද ඉතින් යාළුවනේ බලන්න ආවේ ඉතින් කුම්භකර්ණ ගල කියලා තමයි ඉතින් ප්‍රසිද්ධ ඉතින් වැලිය පැත්තේ ඉතින් මේ තියෙන ඉතින් ඔය මාර්ගය දකින්න තියාපු මාර්ගය මේ තියෙන ඉතින් අපි ගල පාමුලට ඇවිල්ලා ඉතින් ගල උඩට යන මාර්ගය ඉතින් අපි හැමෝම ටිකක් දොස් කරා ඉතින් කිසිම පාඩි වෙලක් එහෙම මොකුත් තිබ්බේ නැහැ ඉතින් නගින දන අපි යන් උඩට ගල උඩට ගිහලා බලමු ඉතින් ඒකේ තියෙන පරිසරයේ සුන්දරත්වය කොහොමද කියලා. ඉතින් කුම්භකර්ණ ගල ඉතින් කිව්වොත්ම වැලියේ ඒ වගේම මුලතුරු මාර්ගයේ ඉතින් තියෙන හරිම ලස්සන තැනක්. ඉතින් පේන්න හරි පුදුමද. ඉතින් මර මේ අතෙන් පේන්නේ ඉතින් මුලතුරු කැලේ සම්පූර්ණම මේක තමයි ඉතින් යුද මුත්ත කලාපිකුත් ඒ දවස්වල 2007 ඉතින් හොඳම LDP ඒරියා එක තමයි මේක. දැන් මේ දේවල් නෑ හරි සාම දෙන්නේ. ඉතින් ඒකෙන් තේනවා ඉතින් ගීස්තලා ඉන්නේ අපි දාලා දෙන්න ගේට් ලයිට් ඒවදී මේ දිනවා ඇවිල්ලා කිරිබ්බන් ගාව ඉතින් දාම මේ තමයි. ඉතින් එහා පැත්තේ තියෙන්නේ පරාක්‍රමපුර ඒ වගේම සම්පත් නුවර ඇහැඩුගත් ඉතින් තේනවා ඇති වටේටම වහිනවා. තව දුරටකින් අපිටත් රැස් වෙනවා. ඉතින් මේ පැත්තේ
ළඟ වෙනවා ඉතින් බලන්න තව ලස්සන වැවක් තියෙනවා මේ තමයි ඊට පස්සේ අපේ ගම්මාන ජනකපුර ඊට පස්සේ තියෙනවා පන්සල් කන්ද කොහොමවත් වන්දිය ඊට පස්සේ කෝකිලයි නයාරු අලම්පීර් ඉතින් මුළුදු වස්තුකම් එන නිසා ඉතින් අපි පල්ලයට යනවා තව ලස්සන ඉතින් වැවගාවට යන්න පුළුවන් වුණා තව වැවගාවට යනවා ඉතින් අපි ඉස්සෙල්ලා හිටියේ ගල උඩ ඉතින් දැන් ඉන්නේ ගල පල්ලෙහා ඉතින් හරිම ලස්සනයි ඉතින් මේක පුරාවිද්‍යා වටිනාකම ස්ථානයක් කියලා තමයි ඉතින් හඳුන්වලා තියෙන්නේ ඉතින් මොකද ඉස්සරහා දාලා තියෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉතින් බෝඩ් වගේක් ඉතින් ඒක තමයි ඉතින් මේ දේවල් පරිස්සම් කරගන්න ඕන හරිම ලස්සනයි ඉතින් ලෙනක් තියෙනවා ඉතින් වහින නිසා වටේටම අපිට පල්ලෙහාට ය아가න්න බැරි නිසා අද මෙතන හිටියා චුට්ටක් වෙලා ඉතින් බලාගෙන නැත්ත නිසා අන්න හරිම ලස්සනයි ඉතින් යුද්ධ කාලෙදී ගොඩක් දේවල් ඉතින් මෙතන සිදු වුණා ඉතින් ඒක නිසා ඉතින් මේ භූමිය ඇවිල්ලා කියනවා හරිම වටිනාකමින් යුත් හරිම සම්පතක් ඉතින් හැමෝගෙම ඉල්ලන්නේ පරිස්සම් කරගන්න ඉතින් මේ අපේ පුරාවිද්‍යා දේවල් ඉතින් මේකට ආයෙ කියනවා මේකේ නම තමයි කුම්භකර්ණ කල ඉතින් මේකට එනවා නම් අපේ මැදවච්චිය පැත්තෙන් යනවා යාළුවන්ට කොළඹ ඉඳලා එනවා නම් ඒ මැදවච්චියට ඇවිල්ලා කැබුවල්ලාට ඇවිල්ලා කැබුවල්ලාවෙන් එන්න ඕනේ බෝගස්වන්දිය පදවියෙන් එන්න ඕනේ ඉතින් මුළුතිව් මාර්ගේ ඇවිල්ලා එන්න ඕනේ කිරිබ්බන් ආව හැඩුගස්සයි කිරිබ්බන් ආව මාර්ගේ මුළුතිව් මාර්ග දෙකක් තියෙනවා එකක් නෙදුම් කියනි අනිත් එක මුළුතිව් ජනකපුර පැත්ත ඉතින් මේකෙන් නම් ජනකපුර මාර්ගයෙන් එන්න කිරිබ්බන් ආව ඉතින් දව පාසනත් එකම තියෙනවා ඉතින් බෝඩ් එකක් දාලා කුම්භකර්ණ ගලට කියලා ඉතින් හරිම ලස්සනයි මුළුතිව් මාර්ගය යනවා නම් අපි කියන්නේ ඉතින් ඇවිල්ලා එකපාරක් හරි බල් යන්න හරිම ලස්සනයි ඉතින් එන්න දෙන මාර්ගය පොඩ්ඩක් දුෂ්කරයි ඒ දේවල් පැත්තක තියලා ඉතින් ඌටි හරි දෙයක් බලනවා නම් හරිම ලස්සන කරා එන්න කියලා සියලුදෙනාට ආරාධනා කරනවා ඒ වගේම මගේ වීඩියෝ බලනවා නම් ඔයාලා වීඩියෝ එක ලයික් කරන්න ඉතින් ෂෙයා කරන්න හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙක්ට බලන්න ඉතින් ෂෙයා කරලා කමන්නේ ඉතින් ඉතින් කියන්න දෙයක් නැහැ පේනවා ඉතින් වහිනවා ඉතින් අර වටේටම ඉතින් මේ පේන්නේ හෝට්ලා කලපු සයිඩ් එක ඒතර තියෙන ඉතින් එහා පැත්තේ මුහුද ඉතින් ඒ වගේම අපි ඉස්සලා වීඩියෝ එකේ දාලා තිබුණා හෝට්ලා කලපු එහා පැත්තේ කුම්බලේ සයිඩ් එක ඊළඟට අපි වීඩියෝ එකක් ගියන් හදනවා ඉතින් ගල්පාලම ඒ වගේම කෝකිලයි කලපුව ඉතින් නිමාඩු තියෙන විදිහට තමයි ඉතින් මේ වගේ වීඩියෝ එකක් ගෙනත් දාන්නේ ඉතින් මගේ යාළුවෝ ටිකට බලන්න ඉතින් මම කියන හැම වෙලේම TY Tours ඉතින් අපිව subscribe කරන්න ඒ වගේම හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකක් ඉතින් ෂෙයා කරන්න තව කෙනෙක්ට බලන්න එච්චරයි ඉල්ලන්නේ ජය වේවා කියලා ඉතින් right ඉතින් ඔන්න කුම්භකර්ණ ගල බැලුවා හරිම ලස්සනයි ඉතින් යන්න හිතෙන්නේ ඇත්තටම සමාධාරණයට ආදරේ හිතෙනවා ආස හිතනවා මේ වගේ දකින්නකොට මම කියන්නේ හැම වෙලේම සබහාධර්මයට ආදරය කරන්න ඉතින් අපි යන්න හදන්නේ පාමුලට එන්න පාර බලාගෙන යන් අපිත් වෙලා හරි මම ආරු පාර යන්නේ ඉතින් පරිස්සමෙන් එන්න කියලා තමයි ඉතින් යාළුවෝ කියන්න දෙන්නේ ගොඩක් ඉතින් කොල්ලොන්ට කෙල්ලොන්ට තමයි ඉතින් මේක සෙට් වෙන්නේ ඉතින් එහෙම කියලා වැරදිව හිතන්න එපා මොකද අම්මලා තාත්තලාට සාමාන්‍ය වයස කට්ටියට නම් මේ පාරෙන් එන්න බැරි වුයි මොකද මාර්ගේ පොඩ්ඩක් නඩත්තුවක් කිසිම දෙයක් නැහැ ඒ කියන්නේ මේ මාර්ගේ පඩි බෙලක් නැති නිසා එන්න කියලා කියනවා ඉතින් ආවට යාළුවෝ ඔක්කොම පරිස්සමෙන් අපි යන් ඉතින් ගලපාමුලට ගිහිල්ලා ආය හම්බෙමු right ඉතින් මේ පේනවනේ හැමතැනම හරිම ලස්සනයි ඉතින් ඉන්න හිතනවා ඉතින් දවසක් මේක ඇතුළටලා වෙලාව නැහැ වහිනවා වටේටම අපි යනවා පස්සට ඉතින් ආයේ පරිස්සමෙන් මගේ යාළුවෝ වෙන්න ඉතින් රැයකට නම් එන්න එපා මේක ඇතුළට හරි පරිස්සමෙන් right ඉතින් අපි යන්නයි දැන් සූදානම ඉතින් යනවා ඊළඟට කිරිබ්බන් වැවගාවට යම් වැවගාවට කියලා බලමු මොකක්ද දෙන්නේ කියලා right ඉතින් අපි මේ ඉන්නේ ඉතින් අණ්ඩාදපුර ජනකපුර මාර්ගේ තමයි මේ තියෙන්නේ ඉතින් මේ පැත්තට ඇවිල්ලා පරක්කම්පුර ඉතින් අණ්ඩාදපුර යන මාර්ගේ ඉතින් කැමරාවට පිටුපසින් තියෙනවා ඉතින් ජනකපුර මාර්ගේ
ඔයාලා පේනවා ඇති මේ තමයි කුම්භකරණ පුරාවිද්‍යා ස්ථානය. ඉතින් අපි ඉස්සෙල්ලා ගියපු තැන. ඉතින් අපිට හිතුණා මෙතන පොඩි පොසිෂන් එක පෙන්වන්න ඕන කියලා. ඉතින් එනවා නම් අණ්ඩාගර පැත්තේ ඉඳලා ඉතින් එන ආලෝන්ට මැදවච්චේ කැපිලිවල්ලා ඊට පස්සේ ඉතින් පදවියට ඇවිල්ලා පදවියෙන් ජනකපුර මාර්ගයේ ඉතින් ඇවිල්ලා එන්න දින්නේ. ඊට පස්සේ හම් වෙනවා කුම්භකරණ ගාවට යන පාරේ. ඉතින් මේ කියන කිරිබ්බන්ගව වැවගාව මේක. ඉතින් අපි යනවා ඊට පස්සේ වැවගාවට අපි ආය හම්බෙන්නේ වැවගාවෙන් ගිහිල්ලා. රයිට්. ඉතින් මේ තමයි නෙළුම් වැව. ඉතින් අපි යන්න ගියේ කිරිබ්බන්ගවට. ඉතින් අර පේනවා ඇති ඔයාලට කුම්භකරණ ගල අපි ඕක උඩ තමයි ඉස්සෙල්ලා හිටියේ. ඉතින් වැස්ස නිසා පල්ලෙහාට ආපු නිසා යන්න ගියා නෙළුම් කිරිබ්බන්ගව පැත්තට. ඉතින් මේ පැත්තට වැස්ස. ඊට පස්සේ අපි ආය ආවා ජනකපුර මාර්ගේ ඉස්සරහට ඉදිරියට තියෙන ජනකපුර මාර්ගේ. දැන් මේ තියෙන කිරිබ්බන්ගව ඉතින් ඇහැඩුගස්සල සම්පන්නවර පදවිය පැත්තට යන මාර්ගේ. ඉතින් අපි ආවා මේ පැත්තේ ඉඳලා ඉතින් ෆොටෝ ටිකක් ගහලා ඉතින් හරිම ලස්සන සුන්දරයි. ඒ වගේම ඉතින් ඔරුත් යනවා ඉතින් මේකේ. ඉතින් බලා ගන්න පුළුවන් ඉතින් ඈතින්. හරිම ලස්සනයි. ඉතින් ඇවිල්ලා ලස්සන විඳින්න හරි පරිස්සමෙන්. මොකද මේ දවස්වල වතුර වැඩි වැව්වල පරිස්සමෙන් නානවා කරන දේවල් ඔක්කොම කරගන්න. ඉතින් ඒක තමයි ඉල්ලන්න තියෙන්නේ. තවත් ලස්සන වැවක් තියෙනවා බලන්න. අපි යන ගමන් කිරිබ්බන්ගවට යමු. ඉතින් තව දින ජනකපුර වැව ඒකටත් ගිහිල්ලා ඉක්මනින් එනවා යන්න කිරිබ්බන්ගව බලන්න. යා. රයිට්. ඉතින් මේ තමයි කිරිබ්බන්ගව. ඉතින් අපි ඉස්සෙල්ලා හිටියේ නෙළුම් වැවට ගිහිල්ලා. ඉතින් මේ හරිය ඉස්සෙල්ලා වැස්ස නිසා අපි ආවේ නැහැ. මොකද ආපහු ගියා අපි එහා පැත්තට. පේනවා ඇති. ඉතින් ඈතින් පේනවා ඇති. ඒ තමයි කුම්භකරණ ගල. ඉතින් අපි ඕක උඩ තමයි ඉස්සෙල්ලා හිටියේ. ඉතින් හරිම ලස්සනයි. ඉතින් නාන්න කියලා හිතනවා. ඉතින් මෙතන හරි ගැඹුරුයි. නාන්න බැරි ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් ඒක නිසා අපි තා චුට්ටක් කියලා මෙතන ඉඳගෙන අපි යන්නයි කියලා හැදුවේ ගියව පැත්තට ආපහු නැවත. රයිට්. ඉතින් මේ පේන්නේ මෙතනින් තමයි ගොඩක් දුරටම වෙන් වෙන්නේ. ඉතින් මේ තමයි මුලතුවේට කිලෝමීටර් 57ක්. ඉතින් මේ තියෙන ජනකපුර පන්සල් කන්ද කෝකිලා පැත්ත මාර්ගය. ඉතින් මේ පේන්නේ නෙදුම්කේනි. ඉතින් ඇතා වැටෙන අපේ විනි ප්‍රොඩක්ෂන් ලයි ගම්මානට යන මාර්ගේ. ඉතින් මේක ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙත් අපි බලාපොරොත්තු වෙනවා විනිලයි ගමනේ යන්න කියලා එකපාරක් හරි. ඉතින් මට කියන්න දෙන්නේ වීඩියෝ එක මෙතනින් නිමා වෙනවා. ඉතින් හොඳයි නම් ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් අපි ෂෙයා කරන්න. තව කෙනෙක්ට බලන්න. ඉතින් එන යාළුවන්ට පොඩි අදහසක් තියෙනවා නම් මෙතනට ඇවිල්ලා මෙතනින් පොඩි මුලුතුවලට යන පාරක තමයි යන්න තියෙන්නේ. ඉතින් ජය වෙන්න කියලා අපි ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනකම් සියලුම දෙනාටම දෙව් පිහිටයි.